සාදරයෙන් පිළිගන්නවා පෙට් වර්ල්ඩ් YouTube channel එකෙන් තවත් එක් වීඩියෝ එකකට අදත් පරිවි සම්බන්ධයෙන් වීඩියෝත් තමයි අරන් ආවේ. ඉතින් ඔයාලට ඔය පේන්න ඉන්න කුරුල්ලා ගුරු කරන කුරුල්ලා ඇවිල්ලා සුපිරිම සතෙක්. ඉතින් මේ සතාව ගන්න වීඩියෝ එක තමයි අද වීඩියෝ එකෙන් මම ගේන්න හදන්නේ. ඉතින් ගිහින් බලමු කොහෙන්ද මේ සතාව ගන්න කියලා. ඉතින් මෙතෙන් තමයි අපි සත්තු ගන්න. ඔයාලට පේන විදිහට සත්තු ටික ඉන්නවා. කුරුල්ලාත් වල දකින්න තියයින් ඉන්නවා. සුපිරි සත්තු ටිකක් ඉන්නවා. මේ සුපිරි ඉන්දියන් කුරුල්ලෙක් ඉන්නවා මෙතන පේන විදිහට. මේ 2500යිලු. ඉතින් මේ සත්තුන්ගේ නම් ගණන් අහන්න බැරි වුණා. සුපිරිම සත්තු ටිකක් ඉන්නවා මෙතනත්. හොඳ රුඩ යන සත්තු ටයිමින් කරන සත්තුත් ඉන්නවා කියලා තමයි කියන්නේ. කඩේ හින්දා ෂුවර් නෑ හැබැයි. ඉතින් මෙතන බූට් සත්තු ටිකක් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. තව මදර් එකක් ඉන්නවා චොකලට් එකකට දාලා. සුපිරිම සද්දයක් ඒකත් පේන විදිහට. ඉතින් දැන් අපි සත් දෙන්න අරන් එන ගමන් ඉන්නේ. මට පේන මේ සත් දෙන්න අරන් එන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු ගෙදරට මොකද වෙන්නේ කියලා. අපි ගෙදරට ගිහ සතාව දාමු. ඉතින් ඔන්න සතාව කූඩුවට දැම්මා. අපි ගිහින් බලමු. සතා ඉන්නවද කියලා කූඩුවේ. මේ ඉන්නේ සතා. මේ ඉන්නේ ගෙනාව සතා. ඉතින් පතංගි සතෙක් ගෙනාවේ. ඉතින් මෙයාලත් කූඩුවේ දාලා ඉන්න වෙන ඇති. ඒකත් කෝටු ඇදලා විතර දාන්න. මේ සතාගේ එන්නේ ගියේ ඉන්නේ සතා. මම හතංගිලා ඉන්නේ සතෙක් ඉන්නේ. හරි හතංගිලා ඉන්නේ සතෙක්. හොඳම සතෙක් ඉන්නේ මේ කිල්ලිට හොඳ. කුරුල්ලා නේ තමයි ගෙනන්නේ. උරු කරනවා නම් පොඩ හොරයි වුණා සතා නම් සුපිරි සතෙක්. එනේදී ඉතින් මම යා අතර නම් පෙන්නනම් හරියට මේ හරියට පේන්නේ නැහැ නේ. අතර නම් බලමු කොහොමද සතා කියලා. ඉතින් මේ ඉන්නේ සතා. ඇස් පේන්නේ නැති. අතු බලන්න. මේ සුපිරිම සතෙක් ඉන්නේ ඇවිල්ලා. මේ සතා. සයිස් එක පේන්නේ සතාගේ. මේ සයිස් එකේ ඉන්න සතෙක්. මුඩ්ඩාලු. මුඩ්ඩාලු පාටයි. හොඳට ඉස්සෙන සතෙක් වගේ පේනවා. හිමීට එලවලා බලමු සතාව. දැන්ට මම මේ විදිහට තියන් ඉන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් ගම් බලන්න. මේ සතා මම අරන් පෙන්නන්න. එන්න සතා. අය ටොප් බාණ්ඩයක්. පේන්නේ නැති සතා. අය කෙලින්ම ටොප් බාණ්ඩයක්. ආය පරිදි හදන අය ගොඩක් අය මේ වංශයෙන් දන්නවා. ගොඩක් ප්‍රසිද්ධ වංශයක් මේක ඇවිල්ලා. පතංගිලා ඉන්න එක. ප්‍රසිද්ධ වංශයක් කියන්නේ මේක ගොඩක් කට්ටිය අඳුරන වංශයක්. ඉතින් මේ එලව ගන්න නම් පුළුවන් සතාව. හැබැයි මේ කිල්ලියක් දාලා හැමිට යනවා. මේ කිල්ලිට තමයි දාන්න යන්නේ මම මේක. ඒ කිල්ල. එනේදී ඒ වගේ ඉක්මනට ඒ සතා මෙතන මෙතන ඉන්නවා. එයා මෙතන ඉන්නවා. මෙයාලත් අපි කිල්ලියක් ගේමු ඉක්මනට. දැන් මේ දෙක තමයි එකට දාලා ඉන්නේ. එන ඇති. සතා ගුරු කරනවා. සුපිරිම සතෙක් ඇවිල්ලා. අත් දෙන්න නියමයටම ඉන්නවා පේන ඇති. අය මම දෙන්නම අතරම බලමු අපි කොහොමද සතු දෙන්න කියලා. සතු දෙන්න බලමු දැන්. මේ ඉන්නේ සතු දෙන්න. ආය සුපිරිම බාණ්ඩ දෙයක් ඇවිල්ලා දැන් මේ දෙක පෙයර් වෙලා හිටියේ මම ගේන්න කලින්. ඉතින් මේ ඉන්නේ කුරුල්ලා. වෙන සතා. සුපිරිම සතෙක්. එනේදී ලයින් එක. ඉතින් ලයින් මේ කිල්ලි. ඉන්නවම හරවලා පෙන්නන්න බෑ. බලන්න ලයින් දෙක. ඉතින් සත්තු ලයින් දෙයක්. මේ දෙකේ පැටව දෙයක් ගන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙනම් මේ තටු කපන්න ගියා මම තීරණය කරේ මේ කුරුල්ලගේ වටිනාකම වැඩි හින්දා තටු කපලා පැටව ගන්න කියලා තමයි තීරණය කරේ. ආයෙ බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය හුරු කරන් ලේසි සතු දිගේ ඉස්සලා බලන්න ඕනේ. හුරු කරගන්න ලේසි වුණොත් තටු කපන්න නැතුව බලමු. කිල්ලිය නම් එහෙම අවස්ථාවක් නැහැ. අපිට හුරු කරගන්න පුළුවන් කිල්ලිව නම්. කිල්ලිව නම් හුරු කරගන්න පුළුවන්. කිල්ලිව වලට කලින් වීඩියෝ එකේ මම පෙන්නුවා. මේ ඉන්නේ කුරුල්ලා. කුරුල්ලා ගැන මම ඉදිරියට වීඩියෝ කරගෙන ඉන්නම්. කුරුල්ලා මේ වංශය ගැන වීඩියෝ කරගෙන ඉන්නම් මම. ඉතින් මේ බලාගෙන ගිහින් සතා සුපිරිම සතු දෙකක් ආය හොඳට බෝ කරගන්න පුළුවන් නියම සතු දෙකක්. වල මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දෙන්නවා දැන් මේ දෙනවා කූඩුවට දාලා
බලමු මොකද වෙන්නේ කියලා මේ සත්තු දෙන්නව. ඉතින් කූඩුවට දාමු. මේ සත්තු දෙන්න. මේ විදිහට තමයි සත්තු දෙන්න ඉන්නේ. සමහර වුණා. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් ගිහින් එන්න මේවා සතුටු කරන පෙට්ටුව